Hello guys, welcome back to the channel. අද අපි ලොකු දියුණුවක් තියෙන ටොපික් එකක් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි ships types. ඒ කියන්නේ නැව් වර්ග ගැන. අද අපි කතා කරන්නේ cargo ship ගැන. මේ cargo ship වලට merchant ships කියලා කියනවා. මේ cargo ship වල තියෙන main job එක තමයි ලොකු භාණ්ඩ රටවල් අතර හුවමාරු කරගන්න උදව් කරන එක. ඒ වගේම තමයි මේ කාගෝ ෂිප්ස් වර්ග කීපයකට බෙදෙනවා. පළවෙනි එක තමයි කන්ටේනර් ෂිප්ස්. ඒකෙදි කරන්නේ කන්ටේනර්ස් වලට අහවපු භාණ්ඩ පෝට් එකෙන් ට්‍රේන් යූස් කරලා හරි වේගවත්ව ලෝඩින් අන්ලෝඩින් ක්‍රියා සිදු කරලා ප්‍රවාහනය කරන එක. බලන්න ඊළඟ වචන බල්ක් කැරියර්ස්. අහලා තියෙනවද ඔයගොල්ලෝ මේ වචනේ? මේ බල්ක් කැරියර්ස් වලින් කරන්නේ වැලි, යකස්, ගල් අඟුරු, සිමෙන්ති වගේ දේවල් ප්‍රවාහනය කරන එක. බලන්න ඊළඟ එක ටෑන්කර්ස්. මේ ටෑන්කර්ස් වලින් කරන්නේ ලික්විඩ් කාගෝ ගෙනියන එක. ඒ කියන්නේ දියරමය ද්‍රව්‍ය එහා මෙහා ප්‍රවාහනය කරන එක. උදාහරණයක් විදිහට ඔයිල්, කෙමිකල්, ගෑස් වගේ දේවල් අයිති වෙනවා. මේ ජෙනරල් කාගෝ ෂිප් කියන්නේ එදිනෙදා භාවිතා කරන්න ඕන කරන භාණ්ඩ ගෙන්වා ගන්න එක් තවත් නෞකාවක්. ඊට පස්සේ මේ රෝරෝ ෂිප් කියන්නේ රටවල් වලට වාහන ගෙන්වගන්න තව නැවක්. ඊට පස්සේ මේ රීපර් ෂිප් කියන්නේ ඔය මාළු, බෙහෙත්, එළවලු, පළතුරු, මස් වර්ග ප්‍රවාහනය කරගන්න පුළුවන් තවත් එක නැවක්. කාගෝ ෂිප් ගැන නම් කතා කරලා ඉවරයි. දැන් තියෙන පැසෙන්ජර් ෂිප්ස් ගැන කතා කරන්න. පළවෙනි එක තියෙනවා ක්‍රූස් ෂිප්ස් කියලා. මේකෙන් කරන්නේ මේ ෂිප්ස් වල ඇතුලේ තියෙනවා රූම්ස්, ඒ වගේම හොටෙල්ස්, ඒ වගේම රෙස්ටුරන්ට්ස්, ඒ වගේම ස්විමින් පූල්ස් පවා තියෙනවා. හරියට නිකන් විනෝදෙට යන්න පුළුවන් නැවකයක් කිව්වොත් හරි. මේවේ යන්නේ මිනිස්සු හරියට ඒකනේ පැසෙන්ජර් ෂිප් කියන්නේ. මේ ෆේරීස් කියලා කියන්නේ කෙටි ගමන් යන්න පුළුවන් මිනිස්සුන්ට ඒ වගේම ඒගොල්ලන්ගේ වාහන